හායිබෝවන් මා පින්වතුනි තමන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න. අද අපි බලමු තමන්ගේ ලග්න හනුව අද දවස ග්‍රහයන්ගේ තත්ත්වය කොහොමද තමන්ට? සුබද අසුබද? එනම් තමන් මේ තත්ත්වය දැනගෙන කලබල වෙන්න හෝ බය වෙන්න උවමනාවක් නැහැ. පෙර සූදානම් වෙන්න. අද දිනේ හනුව සුබ වේලාව කොහමද? රාගු කාලේ කොහමද? ඒ වගේම යමගණ්ඩම් කියලා පොඩි හෝරාවකුත් තිබෙනවා. ඒ හෝරාව සාමාන්‍ය දවසේ කීයටද පටන් ගන්න? කීය දක්වා තිබේද? මේ ගැන දැනගෙන පෙර සූදානම් වෙලා ඍණාත්මක දවස වුණොත්වත් ධනාත්මක වෙනස් කරගන්නේ කොහොමද කියන එක කල්පනා කරමු. අද දවස 11 වෙනිදා 8 වෙනි මාසේ 2026. අද සුබ වේලාව උදේ 10:42 සිට 12:15 දක්වා මේක පොදු සුබ වේලාවක්. රාහු කාලේ දවල් 3:22 සිට 4:55 දක්වා. යමගණ්ඩම් කියන අසුබ හෝරාව උදේ 9 සිට 10:00 දක්වා. දැන් අපි බලමු ලග්න 12ටම අද දවස කොහොමද කියලා. මේෂ ලග්න පින්වතුන්ට අර උදේ ඉඳලා දවල් දක්වා 12 දක්වා ඊටමත් සුබදායක කාලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. තමන් උත්සාහය සාර්ථක කරගන්න පුළුවන් බලයක් තිබෙනවා. එම් අර දවල් 12න් පස්සේ ඒක ඩිරෙක්ට් ඔපොසිට්. ඒක විරුද්ධ පැත්ත. මොනවාද කියනකොට ඊටමත් බුද්ධිමත්ව තමන් ක්‍රියාත්මක වෙන්න ඕනේ දවසක් විදිහට ක්‍රියාත්මක වෙයි. එතකොට ඒ දවස අද දවස මතක තියාගන්න ගොඩාක් ඕනෑම දෙයක් කරන්න ප්ලෑන් කරගෙන තිබෙනවා නම් පුළුවන් තරම් දවල් 12ට කලින් කරන්න. 12න් පස්සේ කරන එක පොඩ්ඩක් කල්පනාවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඍෂභ ලග්න අපි පින්වතුන්ට ඇත්ත වශයෙන්ම අද දවස අර මුදල් ගන්න දෙනු පැත්තෙන් නැත්නම් මුදල් සම්බන්ධ පොඩ්ඩක් ඉවසීම කටයුතු කරන්න ඕනේ දවසක්. රැකිරස්සා සම්බන්ධ බුද්ධිමත් වෙන්න ඕනේ. කලබල තීරණ ගන්නට එපා. තමන්ගේ පියාත් එක්ක තියෙන ආදරය ඊටාම ශක්තිමත් කරගන්න. පියා පොට්ටක් අර කියනකොට අර එකට එක කතා කරන්නේ නැතුව පොට්ටක් අත ඔළුව වවාගෙන පොට්ටක් ඉවසීම යන්න. එහෙම නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න පියාසස් තමන් අතර බලපෑමවල් සිදුවීමට තිබෙනවා. ඒ වගේම අද හොඳට ප්ලෑන් කරගන්න ලොකු ප්ලෑන්ස් දාගෙන අද ක්‍රියාත්මක කරන්නේ නැතුව අද පොඩ්ඩක් අර සාමාන්‍ය විදියට තමන්ගේ ජීවිතය ගෙනිච්චන ගොඩාක් හොඳයි. ඒ වගේම මිතුරු ලග්න හුදවියට සාමාන්‍යයෙන් තමන්ගේ සම්බන්ධතා සම්බන්ධ. දැන් යාළුවොත් එක්ක තියෙන සම්බන්ධතා නිසා එහෙම නැත්නම් අර තමන්ගේ අර ගොඩාක් දුරට දන්න අය අලුතෙන් දැනගන්න යන අය අද දවසේදී ඒ හය නිසා තමන්ට සාමාන්‍යයෙන් ලැබීමක් ධනාත්මක බලයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් වාසනාවක් අද දවස තමන්ට තිබෙනවා. නමුත් අද දවස අනවශ්‍ය ආගියුමන්ට්ස් වාද විවාද තමන්ට අද දවස කරගන්නට එපා. කටක ලග්න උදවිය තමන්ගේ සෞඛ්‍යයට පොඩ්ඩක් ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ කාලයක් විතර තමන්ට අද දවස ක්‍රියාත්මක වෙනවා. පොඩ්ඩක් කල්පනාවෙන් තමන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛතාවයක් දෙන්න. ඒ වගේම ස්ත්‍රී සහ පුරුෂ හතර ඒ කියන්නේ භාර්යාව සහ පුරුෂ හතර අද ඉවසීම කටයුතු කරන්න ඕන කාලයක්. නැති තරාව නැති ප්‍රශ්නවල අද කතා කරන්නට එපා. අද පුළුවන් නම් ওই දෙගොල්ලම සද්ද නොකර ඉවසීම කටයුතු කරන්න. ඒට ඕනම් කතා කරගන්න. ඒට දවසක් කොහොමද කියලා කියන්න. අද දවස අර අනවශ්‍ය දේවල් ප්‍රශ්න ඇති වෙන දේවල් අද කතා කරන්න සුදුසු දවසක් අද නෑ කටක ලග්න උදවියට. සිංහ ලග්න උදවියට අද ගොඩාක් දුරට තමන්ට ක්‍රියේටිව් අයිඩියාස් තමන්ට ලබා ගන්න පුළුවන් වාසනාවක් ඇති කරයි. ක්‍රියේටිව් දේවල් අලුත් දේවල් ඔළුවට ඩාං ගාලා අද ලැබෙයි. ටක් ගාලා අල්ල ගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි තමන්ට ලොකු තමන් ගැන ආත්ම විශ්වාසයක් ඇති කරන්න ඇති වෙන්න ඉඩ තිබෙනවා. ටක් ගාලා ඒව ලං කර ගන්නට ඕනේ. ඒක සුබ විදියට තිබුණාට සතුරු කරදර තමන්ටම තමන් අතුරා වීමට තිබෙනවා. ඉඩම් කඩම් සම්බන්ධ පොඩ්ඩක්
කල්පනාවෙන් බුද්ධිමත්ව තමන් යන්නට ඕනේ. පුළුවන් තරම් සිංහල ලග්න උදවිය අද දවසේ කේන්තිය ගන්න නැතුව මේ කේන්තිය ගන්න නැතුව ඉවසීමේ කටයුතු කරන්නට ඕනේ. කන්‍යා ලග්න උදවිය සාමාන්‍යයෙන් ගොඩාක් දුරට තමන්ගේ දරුවොත් එක්ක නැත්නම් තමන්ගේ භාර්යාවත් එක්ක නැත්නම් තමන්ගේ පුරුෂයාත් එක්ක ප්‍රශ්නවල් අනවශ්‍ය විදියට මතුවීමට ඉඩ තිබෙනවා. එහෙනම් මතු කරගන්නට එපා. ඉවසීම කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් පෙන්වතා පෙන්වතිය හතරත් ගැටලු බාධා ඇතිවීමට ඉඩ තිබෙන නිසා අද දවස සයිලන්ස් මෝඩ් එකට යන තරමට හොඳයි. නැත්තම් නැති ප්‍රශ්නවල් මතුවීමට තිබෙනවා. ඒ වගේම තමන්ට අද සුබ විදියට එක පැත්තක් තිබෙනවා. ඉඩම් කඩම් ඕ නැත්තම් අලුත් දේවල් තමන්ට මිලදී ගන්නව නම් ඊටමත් බලදායක දවසක් විදියට කන්‍යා ලග්න උදවියට අද දවස ක්‍රියාත්මක වෙනවා. තුලා ලග්න උදවියට සාමාන්‍යයෙන් ණය කරදර එහෙම නැත්තම් ගොඩාක් දුරට අනවශ්‍ය ප්‍රශ්නවල් තමන්ට හදාලා නැති ප්‍රශ්නවල් තමන්ගේ ඔළුව උඩට එන්න ඉඩ තිබෙනවා. පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අද තමන් කවදාවත් නෙමෙයි අද දවසේ විශේෂයෙන් මුරණ්ඩු වෙන්නට එපා. මට මේ දේ තමයි හද වෙන්න ඕනේ. අනිවාර්යෙන් අද මේ දේ කරනවා කියලා තැනකට එන්න යන්නට එපා. පුළුවන් තරම් මතක තියාගන්න වචන කල්පනාවෙන් අද දවසේ තමන් පාවිච්චි කරගන්නට ඕනේ. වෘශ්චික ලග්න උදවිය සාමාන්‍ය තමන්ගේ ලැබීම සඳහා හොඳ දේවල් නැත්නම් ලැබීම තව වැඩි දියුණු කරගන්න වැඩි කරගන්න අලුත් මාර්ගයක් අද දවසේ තමන්ට ලබා ගන්න පුළුවන් වාසනාවක් තිබෙන බව සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ මවට ඊටාම සුබදායක තමන්ගේ දරුවන්ට සුබදායක තමන්ට ලැබීමක් තමන් ඒගලන්ට ලබා දෙන්නත් ඉඩ තිබෙනවා. තමන්ටත් ඒ හයකින් ලැබෙන්නත් ඉඩ තිබෙනවා. ධනු ලග්න උදවියට තමන්ගේ ආත්ම විශ්වාසයෙන් කරන ඕනෑම කටයුතු අද දවස සාර්ථක කරගන්න පුළුවන් වරප්‍රසාදයක් අද දවස තමන්ට තිබෙනවා. අද දවස පුළුවන් තරම් ප්‍රයෝජනෙට ගන්න. ඒ විතරක් නෙමෙයි තමන්ගේ වචනෙන් ලොකු ලැබීමක් තමන්ගේ වචනෙන් දියුණුවක් බලවත් කරගන්න පුළුවන් දවසක් විදියට අද දවස තමන්ට තිබෙනවා. ඒ වගේම ලාභය නෙමෙයි ලාභය ධනය තමන්ට අද පොඩ්ඩක් ලබා ගන්න වැඩිපුර ලබා ගන්න පුළුවන් බලයකුත් අද දවස තිබෙනවා. ඒකට හදාල අර පරිසරය අද දවස පුළුවන් තරම් හදාගන්න උත්සාහ කරන්න. ඒ වගේ මකර ලග්න උදවිය සාමාන්‍යයෙන් අර ගොඩාක් පරණ ප්‍රශ්නකට විසඳුමක් හොයා ගන්න පුළුවන් දවසක් විදිහට අද දවස ක්‍රියාත්මක වෙයි. ගොඩාක් පරණ ප්‍රශ්නයක් ඒක. අවුරුදු කාලයක් තිබිච්ච ලොකු අවුලක් නිරවුල් කරගන්න පුළුවන් දවසක් විදිහට අද දවස ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම මතක තියාගන්නට ඕනේ අනවශ්‍ය වීදම් ඇති කරයි බුද්ධිමත් වෙන්නට ඕනේ වචනෙන් දියුණුවක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අද දවස පුළුවන් තරම් තමන් ප්‍රයෝජන ලං කරගන්නට ඕනේ. කුම්භ ලග්න උදවියට සාමාන්‍යයෙන් අද දවස කොහොමද කියනකොට තමන්ගේ ධනය වැඩිපුර ලැබෙන්නත් ඉඩ තිබෙනවා වැඩිපුර හපත කියන්නත් ඉඩ තිබෙනවා. අර දෙකම දෙවිදියට ක්‍රියාත්මක වෙයි. චුට්ටක් මේ පැත්තෙන් බුද්ධිමත් වෙනවා නම් පොඩ්ඩක් තමන් ඉතුරු කරගන්න පුළුවන් අද දවස. නැත්තම් ලැබෙන වගේම අනිත් පැත්තට යයි. ඒ වගේම තමන්ගේ පවුලේ සමාජිකත් එක්ක සතුටුදායක දේවල් සතුටුදායක දේවල් ලබා ගන්න පුළුවන් වාසනාවක් තමන්ට තිබෙනවා. රැකිරස්සා සම්බන්ධ ව්‍යාපාර සම්බන්ධ හොඳ සැලසුමත් එක්ක අද දවස් තමන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මීන ලග්න උදවිය මතක තියාගන්න සාමාන්‍ය පුළුවන් තරම් අද දවස තමන්ගේ පවුලේ සමාජිකත් එක්ක පුළුවන් තරම් දවස ගත කරන්න උත්සාහ කරන්න. වැඩිපුර දවස ඒගලන්ට දෙන්න අද. යාර දෙනකොට අද ධනාත්මක ලැබීමක් ලං කරගන්න පුළුවන් හැකියාවක් වාසනාවක් ලැබේ. එහෙම නැත්නම් අර කොයිදෝ යන ප්‍රශ්නයක් තමන්ගේ පෞල් ජීවිතේ මතුවෙන්න ඉඩ තිබෙනවා. දැන් කොයිදෝ යන ප්‍රශ්නයක් කියනකොට වෙන ප්‍රශ්නවල් ඇති. ඔන්න මේ වෙලාවේ තමයි තමන්ගේ නෝනාට හෝ නැත්නම් තමන්ට හෝ ඔළුවට වැට වෙලා ඔන්න මේ ගැන අර තර්ක කරලා නැති ප්‍රශ්නවල් මතු කර. එයා ඒ දේ කරා, වා මේ දේ කරේ නෑ කියලා. අර මේ වගේ දේවල්. පොඩි ප්‍රශ්නම ලොකු වෙයි. එතකොට අද පුළුවන් තරම් තමන්ගේ නෝනත් එක්ක, තමන්ගේ පුරුෂයත් එක්ක, තමන්ගේ දරුවන්ත් එක්ක
පුළුවන් තරම් අද කාලේ හයින් කරන තරමට සුබදායක සතුටක් සුබදායක දේවල් තමයි ලං කරගන්න පුළුවන් වාසනාවක් තමට ක්‍රියාත්මක වේ. ඒ විතරක් නෙමෙයි තමයි රැකිරස්සා සම්බන්ධ ව්‍යාපාර සම්බන්ධ සාමාන්‍ය සුබදායක කාලයක් විදියට අද දවස ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබෙනවා. එන අද දවස තමන් සීල දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා